ගෙදරට වෙලා කාලේ නාස්ති කර ඉන්න ඔයාට තමයි මම කතා කරන්නේ. දැන් ඔයාට අවුරුදු 20-25 නේද? මොනවද ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා ඉන්වෙස්ට් කරලා තියෙන්නේ? අනාගතය වෙනුවෙන් මොනවම හරි ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයා කරාද? ඒ කියන්නේ ඔයාට දැන් මේ ගෙවිලා යන කාලය ඔයා මොකක් හරි ඔයාගේ ඉගෙනීමේ වැඩ කටයුතු වලට හරි නැත්නම් ඔයා මොකක් හරි ජොබ් එකක් කරලා එහෙමත් නැත්නම් ඔයා මොනවා හරි ටාගට් එකකට මේ වෙලාව ඔයාගේ බිස්නස් එකකට ඒ වගේ දෙයකට ඔයා ඉන්වෙස්ට් කරාද? නැත්නම් නිකන් ගෙදරට වෙලා හිටියද? හොඳට මතක තියාගන්න ඔයාගේ වයසම තව කෙනෙක් එයාගේ අනාගතය වෙනුවෙන් දෙයක් ඉන්වෙස්ට් කරනවා. ඉතින් ඔයාට තරඟ කරන්න වෙන්නේ යන්නේ එයාත් එක්ක. සමහර විට ඔයාට අවුරුදු 25ක් වෙද්දී ඔයාගෙන් වයස කෙනෙක් වෘත්තීමය පැත්තෙනුයි එතකොට අධ්‍යාපනය පැත්තෙනුයි දෙපැත්තෙම හොඳ ක්වොලිෆිකේෂන් හදාගෙන ඔයාට වඩා ඉස්සරහින් ඉන්න පුළුවන්. ඔයාට කවුද හරි ජොබ් එකකට යද්දී ඔයාට තරඟ කරන්න වෙන්නේ යන්නේ මේ වගේ කට්ටියත් එක්ක. එතකොට ඔයා මේ නිකන් ගෙදරට වෙලා ඔහේ කල්පනා කර නැත්නම් රස්තිය දුක ගහ ඉන්න ටයිම් එකෙන් ඔයාට වැඩකුත් නැහැ. ඔයාගේ අනාගතයට වැඩක් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් අනාගතය ගැන හිතලා ඔයාගේ මේ ටයිම් එක ඵලදායී වැඩකට ඉන්වෙස්ට් කරන්න. එහෙම වුණොත් ඔයාගේ ජීවිතයේ ඉතුරු අවුරුදු 20-30 ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව අඩුම තරමේ බැංකුවකින්වත් ණයක් ගන්න ඕනේ නැති විදිහට ඔයාට මැනේජ් කරගන්න පුළුවන්. ඒ හින්දා අදම හිතලා ඔයාගේ මේ ගෙවිලා යන ටයිම් එක ඵලදායී විදිහට ඉන්වෙස්ට් කරන්න.